හායි කොහොමද ඔයාලට? වෙල්කම් බැක් ටු මයි YouTube channel. මුලින්ම කියනවා ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. හැබැයි ඉතින් මේ වීඩියෝ එක දාද්දි අවුරුදු ඉවර වෙලා ගොඩක් දවසක් වෙනවා. ඉතින් වීඩියෝ කරලා තිබ්බට මට වීඩියෝ එක දාන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දවස ලංකාවේ නම් කිරිබත් කැවුම් කුකීස් හැම දේත් එක්කම අවුරුදු සමරනකොට මෙහි ඉන්න මම නම් තනියම හරිම පුංචියට සරල විදියට මට පුළුවන් විදියට හරි ආසාවෙන් මං අලුත් අවුරුද්ද සැමරුවා. උදෙන් නැගිටලා මේ විදියට මං කන්න ආසම මුං කිරිබත් හදාගත්තා. කැවුම් කුකීස් ඒ දේවල් නැති වුණත් කිරිබතුයි ලුණු මිරිස් එක්ක හරි ඒ දවස හරි ආසාවෙන් සතුටින් සමරන්න මට හිතුණා. ලංකාවේ ඉද්දී අපි ඒ කාලේ අවුරුදු සමරපු විදිය හැම මොහොතක්ම මතක් කරන ගමන් තනියම මම මේ වගේ මට පුළුවන් විදියට අවුරුද්ද සැමරුවා. ඒ වැඩත් ඉවර කරලා මම දැන් යන්නේ පෝස්ට් ඔෆිස් එකට. ඉතින් මාසෙකට දවසක් අපි හරි ආසාවෙන් බලන් ඉන්න දවසක් තමයි මෙන්න මේ දවස. සැලරි ගන්න දවස. ඉතින් මට එහා පැත්තේ ඇපාර්ට්මන්ට් එකේ ක්‍රිස්තියානි අක්කා කෙනෙක් ඉන්නවා. එයාටත් අලුත් අවුරුදු දවස කිරිබත් පාර්සලයකුත් දීලා මම පෝස්ට් ඔෆිස් එකට ආවා. අපි කලින්ම අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙන නිසා මෙතන මැෂින් එකෙන් අපේ ෆෝන් නම්බර් එක ටයිප් කරාම අපිට මේ වගේ රිසිප්ට් එකක් එනවා අංකයක් එක්ක. ඉතින් ඒ අංකය ආවහම ඒ අංකයට අදාළ කවුන්ටර් එකට යන්න තමයි තියෙන්නේ. පිට රටක ඉද්දී පුංචි දුකක් දැනෙනවා මේ වගේ ලස්සන දවස් අපිට හරි ඉක්මනටම මග ඇරිලා යනවනි කියලා. ඒ වුණත් ඉතින් මොකද කරන්නේ? එතන වැඩත් ඉවර කරලා මම ආවා සුපර් මාකට් එකට. මම මේ හොයන්නේ මෙන්න මේ කොළ ජාතිය. ගොඩක් අය නම් දන්නවා ඇති. හැබැයි මම මේ කොළ කන්නේ පළවෙනි වතාවට. කේල් කොළ. ඉතින් කේල් කොළ මැල්ලුම හදලා හරිම රසයි කියලා මට අක්කා කෙනෙක් කිව්වා. ඒක නිසා තමයි මම අද මේ කොළ ජාතිය හොයාගෙනම ආවේ. ඇත්තටම මම දැන් මේක කාලත් ඉවරයි. හරිම රසයි කේල් කොළ මැල්ලුම. සොයා ආවා. ඔන්න මම හෙව්ව දේ හම්බුණා. මේක හොයාගෙන වෙනමම සුපර් මාකට් එකකට ආවා. හැමදාම කන්නේ නෑ ඉතින්. මාස 2-3කට සැරයක් අනිවාර්යෙන්ම ඉතින් කනවා. මොකද මේ වගේ දෙයක් තියෙද්දී අහක බලාගෙන යන්න හරි අමාරුයි මට නම්. කොච්චර කෑවත් ඉතින් එපා වෙන්නේ නැති කෑමක්නේ. ඔන්න ඉතින් ඒකත් අරගෙන යන ගමන් බොන්න මං ආසම ඩ්‍රින්ක් එකක් ගත්තා. මේ දවසේ මම මේ වීඩියෝස් ගන්න අතරේ මගේ අම්මත් නිතරම මට කෝල් කරනවා. අද දවසේ එයා හදපු කෑම මේසේ කැවිලි මේසේ පෙන්නන ගමන් මම නැති අඩුව මතක් කර කර එයත් හරිම දුකින් තමයි ඉන්නේ. මොකද කරන්නේ ඉතින් අපේ ජීවිතයේ සමහර දේවල් අපිට ළඟා කරගන්න තව පැත්තකින් කැපකිරීමක් කරන්න වෙනවා. ඒක ඉතින් අපි හැමෝටම පොදු දෙයක්නේ. මොකද කරන්නේ තමන්ගේ හීන වෙනුවෙන් තව දේවල් කැප කරන්න වෙන එකට. අලුත් අවුරුදු දවස මම ගත කරේ මෙහෙම තමයි. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.